මාකට් එක ෆෙයා නෑ. හැබැයිට අපිට ඒක ඇතුලේ ෆෙයා ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඒකෙන් තමයි ලොකින් පීරියඩ් එක කියන රූල් එක ආවේ. ඒකින්ද හැම වෙලේම දැනුවත් වෙලා කරන්න ආයෝජනය. මේකට ඇත්තටම රීටේල් ඉන්වෙස්ටර්ස්ලා නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඇත්තටම ඉන්වෙස්ටර්ස්ලා ඉන්න ප්‍රමාණය දැන් වැඩි. හැබැයි ඒක අඳුන ගන්න බෑ ඉන්වෙස්ටර් කෙනෙක්ට. එහෙම යන්න පුළුවන් අපේ පැත්ත පොසිටිව් වෙනවා නම්. ටෙක්නිකල් ඇනලිසිස්ද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්. මම ඕක කියන්නේ මේන්ලි 80-20 වගේ රේෂියෝකින් බැලුවනම් ගොඩක් හොඳ. වැඩි වේටේජ් එකක් දෙන්න ෆන්ඩමෙන්ටල්. අන්න එතන තමයි රොෂන් ලංකාවේ මාකට් එකේ ටෙක්නිකල් ෆේල් වෙන්නේ. ටෙක්නිකල් ඇනලිසිස් එන්ට්‍රි පොයින්ට් එකකට, එක්සිට් පොයින්ට් එකකට ගත්තට කමක් නැහැ. අද අපි කතා කරන්න යන්නේ the stock market truths that nobody will talk about. එහෙම නැත්නම් කොටස් වලින් පොලේ ඇත්ත කතා කවුරුත් කතා කරන්න අකමැති ටොපික්ස් ටිකක් කතා කරන්න යන්නේ. වෙනද වගේම මේ කතා බහට යසිරුට ආරාධනා කරා එයාවත් අමාරුවේ දාලා මමත් අමාරුවේ වැටලා ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොටස් වලින් පොලේ කවුරුත් කතා කරන්නේ නැති දේවල් සම්බන්ධව. පළවෙනි ප්‍රශ්නේ තමයි යසිරු දැන් මේ කොළඹ කොටස් වල පොල තියෙනවානේ රයිට් රීටේල් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවානේ මේගොල්ලන්ට ෆෙයා මාකට් එකක් තියෙනවද අපි එතනින් පටන් ගමු වැඩි ගොඩක් රීටේල් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවානේ ඔව් රොෂාන් හොඳ ප්‍රශ්නයක් අතරම මේ ගොඩක් වටින ප්‍රශ්නයක් ඒක මගේ අධ්‍යයනයන්ට අනුව නම් රීටේල් ඉන්වෙස්ටර්ස්ලට ඇත්තටම ෆෙයා මාකට් එකක් හරිම අඩුයි තියෙනවා අපි දකින දෙක මොකද රීටේල් ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් නොලෙජ් එක පස්සේ යන අය නෑනේ. ඒගොල්ලෝ ඇත්තටම එක එක දේවල් ගැන අහලා මාකට් එකට එනයි. ඒතකොට ඒගොල්ලොන්ට ඇත්තටම මාකට් එක ගැන නොලෙජ් එක මදි. ඒතකොට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කියන්නේ මොනවද කියලා ඒගොල්ලෝ දන්නේ නෑ. ඒතකොට කම්පැනි එකේ ට්‍රූ වැලියු එකක් තියෙන්නේ කොතනද කියලා දන්නේ නෑ. ඒතකොට ඒ වගේ අවස්ථාවන් වලදී ඒගොල්ලොන්ට ඇත්තටම එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ෆෙයා මාකට් එකක් නැහැ. හැබැයි ඒගොල්ලෝ හරි ප්‍රොෆෙෂනල් හෙල්පයක් ගත්තොත් හරි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලීඩර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ මේ නම ගිය ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් තියෙන. ඒතකොට ඒවෙන් එහෙම අරගෙන දැන් ගොඩක් කට්ටිය යන ඔන්ලයින් ට්‍රේඩින් වලට තනියෙන් කරන්න පුළුවන්. ඒතකොට මේ මාකට් එකේ සෙල්ලම තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා අපි බිස්නස් එක යන්නේ. ඒතකොට මේකෙදි අනිවාර්යයෙන් මේගොල්ලෝ ගන්න ඕනේ මේ විශේෂඥ මේ උදව්ව. ඒ කියන්නේ ගොඩම රිසර්ච් ටීම් වල. ඒතකොට දැන් අපි දන්න කට්ටිය ඉන්න ඇත්තටම මම ඔය ඇත්තටම ඔය කතාව කියන්නේ මේ මාකට් එක ෆෙයා නෑ කියලා කියන්නේ හයි net worth ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා ඒගොල්ලොන්ගේ ඕන් රිසර්ච් ටීම්ස් තියෙන. හරිද? අපි දන්න අය ඉන්නවා. හරිද? ගොඩක් මෙයා තියෙන ඒගොල්ලොන්ගේ 4-5 දෙනෙක්ගේ CFA qualified මේ ඇනලිස්ට්ලාව දාලා ඒගොල්ලොන්ගේ ෆර්ම්ස් විතරක් කරන්නේ. ඒතකොට හැම වෙලේම ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකක් විදියට ඒගොල්ලෝ හැම වෙලේම කරන දෙයක් තමයි ඒගොල්ලොන්ගේ රිසර්ච් ටීම් එක ඩෙවලොප් කරන එක. හරිද? දැන් ගොඩක් ෆර්ම්ස් වල ගත්තොත් රිසර්ච් ටීම් එකේ ඉන්නවා 10ක් විතර කට්ටිය. ඒ මොකද මාකට් එක කියන්නේ නිතරම වෙනස් වෙන දෙයක්. සමහරවිට අපි උදේ නැගිටලා මේ මාකට් එක දෙකමාර ට්‍රේඩ් කරලා ඉවරලා පහට ගෙදර යන ටිකට ඊළඟ දවසේ වෙන්න තියෙන දේ වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දේවල් මාකට් එකේ. ඒතකොට ඒකින්ද හැම වෙලේම ඒක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මේ ඒක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් එතකොට රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක්ට ඔය දේ කරන්න ඇත්තටම ගොඩක් අමාරුයි. මොකද සමහරක් වෙලාවට ඇත්තම රීටේල් ඉන්වෙස්ටර්ස්ලා මම දකින දෙයක් තමයි ඒගොල්ලොන්ට තියෙන ඩේටා ටික ඒක ඉන්ෆර්මේෂන් වලට ඒගොල්ලෝ හරව ගන්න විදිය දන්නේ නැහැ. සමහරකට මේ සමහර අපි දන්න නමගිය කම්පැනිස් වල රෙප්ලා ඉන්නවා. හරිද? රෙප් කියන්නේ තනිකරම ඒ කම්පැනියේට ඉන්කම් එක ගේන මිනිස්සයා. එයා තමයි ඒ කම්පැනි බඩු ටික විකුණන මිනිස්සයා. හැබැයි එයා මාකට් එකේ නැහැ. හරි? දැන් මම ඇත්තටම රෙප් කෙනෙක් නම් මම අනිවාර්යෙන් මාකට් එකේ ඉන්න මගේ කම්පැනි මම අනිවාර්යෙන් බයි කරනවා. මොකද මම දන්නවා මේ කම්පැනි සේල් එක කොතෙන්ටද යන්නේ කියන එක. ඒතකොට ඒ වගේ දේවල් වලට රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ මයින්ඩ් එක හැදෙන්නේ නැහැ. හැබැයිට අපි ගත්තොත් ඉන්ස්ටිටියුෂන් එකක් එහෙම නැත්නම් යුනිට් ට්‍රස්ට් ෆන්ඩ් එකක් ඒ යුනිට් ට්‍රස්ට් වල කට්ටිය එතකොට ෆන්ඩ් මැනේජර්ස්ලා ඊට පස්සේ හයි net worth මේ ඉන්වෙස්ටර්ස්ලා ඒගොල්ලෝ ඒ රිසර්ච් ටීම් එකක් මේන්ටේන් කරන එකෙන් ඒගොල්ලෝ ওই දේවල් ඔක්කොම ඒගොල්ලෝ වටේ තියෙන ඔක්කොම data ටික ඒගොල්ලෝ ඉන්ෆර්මේෂන් වලට හදා ගන්නවා. ඒතකොට එතනදී ඇත්තටම රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක්ට වැඩිය ඉන්ස්ටිටියුෂන් ඉන්වෙස්ටර්ස්ලාට එතකොට හයි net worth ඉන්වෙස්ටර්ස්ලාට තියෙන බෙනිෆිට් එක වැඩි. එතකොට ඒවත් එක්ක ගත්තම අපේ මාකට් එක ඇත්තටම ෆෙයානේ. අනිත් එක කැපිටලිස් මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල කොහොමවත් ෆෙයා වෙන්නේ නැහැ. හරිද? එතන කොහොමවත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක හැටියක්. ඉතින් නැත්තම් බෑනේ ප්‍රොෆිට් කරන්න. හරිද? මොකද අපි මේ මාකට් එකේ ගත්තත් අපේ යන්නේ මයි ගාව තියෙන ෂෙයා එකක් මේ රොෂාන්ට විකුණේ. මම රොෂාන් ගාව තියෙන එක මම ගන්නවා. ඒතකොට ඔහොම යනකොට උතන පැරිටි එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන.
එතකොට ඒ වගේ දේකදී කොහොමත් ෆෙයා වෙන්නේ. හැබැයි ඒ දේ කරන දේ හරියට කරන්න අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පොඩි ඇනලිටිකල් නොලෙජ් එකක් හදාගත්තට පස්සේ අපි දන්නවා මේ ෂෙයා එක මොකක්ද කියන්නේ. දැන් සමහරක් වෙලාවට අපි දකිනවා ෂෙයා එක හොඳයි කියලා කියනවා. හරිද? රියුමර්ස් එනවා මේ ස්ටොප් මේ මොනවාද Facebook එකේ groups වල දානවා සමහරක් emails වලින් WhatsApp groups වලින් එනවා. හැබැයි කම්පැනි ඩිරෙක්ටර්ස්ලා සෙල් කරනවා. හරිද? ඇයි එහෙම විකුණන්නේ? එහෙම කම්පැනි හොඳයි. ඒතකොට එයාටත් එතන පොඩි ඩවුට් එකක් තියෙනවා. ඒකින්ද එයාත් එයාගේ සල්ලි ටික එයාට අග්ගාලා රියලයිස් කරගන්නවා. හරිද? එයාගේ ප්‍රොෆිට් එක එයා රියලයිස් කරගන්නවා. ඒතකොට එහෙම කන්ෆිඩන්ස් නැති දේවල් වලට ඇත්තම රීටේල් ඉන්වෙස්ටර්ස්ලා අහු වෙන වෙලාවල් අපි දැකලා තියෙනවා. ඒතකොට ඒකින්ද රෝෂන් මේ ඇත්තම අවංකවම කතා කරනවා නම් මාකට් එක ෆෙයා නෑ. හැබැයි අපිට ඒක ඇතුලේ ෆෙයා ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. හරිද? ඉන්වෙස්ට්මන්ට්ස් කියන්නේ හැම වෙලේම මේක ෆෙයා වෙන්න පුළුවන් අපිට. හරිද? අන්ෆෙයා අන්එතිකල් දේවලුත් එනවා මාකට. ඒකනේ සෙක් එකෙන් හැම වෙලේම ඉන්වෙස්ටර්ස්ලා දකිනවනේ මේ අන්යුෂුවල් ට්‍රේඩින් කියලා මේ ඩිස්ක්ලෝසර්ස් දානවා. ඒතකොට අපේ මාකට් එක හැම වෙලේම සෙක් එකෙන් කියන්නේ දැනුවත් වෙලා ආයෝජන. CSE කියන්නේ දැනුවත් වෙලා ආයෝජනය කරන්න. ඒක මොකද රූල් එක කියන්නේ එහෙමයි. හැම එකම ඩිස්ක්ලෝස් කරන්න තියෙනවා. ඒ ඩිස්ක්ලෝසර්ස් බලලා ඉන්වෙස්ටර් ෆයිනල් ඩිසිෂන් එක ගන්න මම මේ ෂෙයා එක ගන්නවද නැද්ද කියන එක. ඒතකොට ඒක අනුව තමයි යන්නේ. ඒතකොට ඒකින්ද සමහරකට ඉන්වෙස්ටර්ට රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක්ට තියෙන නොලෙජ් එක සමහරට මදි වෙන්න පුළුවන් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්ගේ තියෙන නොලෙජ් එකත් එක්ක. එතකොට මොනවාද ෆන්ඩ් මැනේජර් කෙනෙක් එක්ක තියෙන නොලෙජ් එකක් එක්ක අරයාගේ නොලෙජ් එක මදි වෙන්න පුළුවන්. ඒකින්ද ඒගොල්ලෝගේ උදව් ටික ගන්න. ස්ටොක් බ්‍රෝකර් කතා ස්ටොක් බ්‍රෝකර්ගෙන් ඒ අවශ්‍ය කරන නොලෙජ් එක මේ හන් කරගන්න. මම මේ ගන්න ෂෙයා එක මොකද වෙන්නේ? හරිද? ඒක ගන්න. ඒතකොට ඒ දේවල් ටික තියෙන. ඒකින්ද මාකට් එක අනිවාර්යයෙන්ම ෆෙයා වෙන්නේ නැහැ. හැබැයි අපිට මේ ෆෙයා කරගන්න පුළුවන්. මොකද අපේ නොලෙජ් එක එන්හාන්ස් කරගන්න තරමට. අපිට මොකද ෆ්‍රී සෝසස් තියෙන අපිට මේ අපේ නොලෙජ් එක එන්හාන්ස් කරගන්න. ඊට අමතරව අපිම කරලා තියෙන වීඩියෝස් කොච්චර මේ එතකොට ඒකෙන්ම වාට මාකට් එක මේ ෆෙයා කරගන්න පුළුවන්. එතකොට ඒ දේවල් ටික තියෙනවා. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් සොෆ්ට්ලොජික් හෝල්ඩින් එක. සොෆ්ට්ලොජික් හෝල්ඩින් IPO එක ඇවිල්ලා රෝෂාන් රූල් එකක් ගෙනාවා ලංකාවේ මාකට් එකට. හරිද? ඒ කියන්නේ එතනදී ආවේ ඒගොල්ලෝ ප්‍රයිස් ප්ලේස්මන්ට් එකක් කරලා තිබ්බා 8.5න්ද කොහෙද? එතකොට ඒක සම්පූර්ණයෙන්ම IPO එක තිබ්බේ IPO එක රුපියල් 29න් කරේ. 29න් කරේ. එතකොට පළවෙනි දවසේම 25න් පටන් ගත්තේ 19ට වෙනකන් වැටුණා. හරි ඊට පස්සේ සෙල් එකක් ආවනේ. ඔව් ඊට පස්සේ ඕකට මේ කට්ටිය කතා කරද්දි මෙයා මේ සොෆ්ට්ලොජික් ප්‍රොස්පෙක්ටර් එකේ තියෙන ප්‍රයිස් ප්ලේස්මන්ට් එක කරපු ප්‍රයිසස් ඉන්වෙස්ටර්ස්ලා කවුද ගත්තා ඒ ඔක්කොම ටික එයා ඒතකොට ඩිස්ක්ලෝස් කරලා තියෙනවා. හරි. එතකොට ඒක ඇවිල්ලා එතකොට මාකට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට කම්පැනි ඔල්රෙඩි ඩිස්ක්ලෝස් කරලා තියෙනවා. හැබැයි රීටේල් ඉන්වෙස්ටර් එතකොට දැනගන්නවා හරි මේ ෂෙයා එක මේකේ වටින්නේ නැහැ. මේ 29ට ගන්න වැඩක් නැහැ. මෙතන මේ කට්ටියක් 8.50න් අරගෙන තියෙනකොට. ඒගොල්ලෝ ඔක්කොම වික්කා 18. ඒගොල්ලෝ ඔක්කොම වික්කා. අන්තිමට දැන් අද රුපියල් 6යිනේ. දැන් අද ලොකු ප්‍රශ්න තෝක ඒකට ඒගොල්ලෝ මූණ දීගෙන දැන් ඒවා ටික ටික සෝට් අවුට් වෙගෙන එනවා. කම්පැනි ටික ටික හැදෙමින් පවතිනවා. ඉතින් එහෙම පොඩි මේවා දැන් එයා ටර්න් රවුන්ඩ් වෙගෙන එනවා ඉතින්. හැබැයිට අර වගේ ඒකෙන් තමයි ලොකින් පීරියඩ් එක කියන රූල් එක ආවේ. සෙක් එකේ ඉන්ට්‍රොඩියුස් කරේ ඊට පස්සේ තමයි හරි IPO එකක් කරාම මේ ප්‍රී IPO එක අවුරුද්දකට කලින් කරලා තියෙනවා නම් මේ ෂෙයාර්ස් ඉෂුව කරලා තියෙනවා නම් ඒක මාස 6ක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ අවුරුද්දක් එක හෝල් කරන්න ඕන කියන ලොකින් පීරියඩ් එකේ රූල් ටික ආයේ ඔය මේකත්. ඒතකොට ඒකින්ද හැම වෙලේම දැනුවත් වෙලා කරන්න ආයෝජනය. එතකොට තමයි ඔය මාකට් එක ෆෙයා වෙන එකකින් අන්ෆෙයා වෙන එකකින් ඔයාට බේරෙන්න පුළුවන් වෙන්නේ. තව කතාවක් තියෙනවා දැන් මාකට් එකේ රීටේලර්ස්ලා පාවිච්චි කරනවා ඩම්පින් ග්‍රවුන්ඩ්ස් කියලා. නිකන් අපි මාකට් එකේ දැන් ෂෙයා එකක් උස්සගෙන කවුරුරි මැනිපියුලේට් කරනවා. හැබැයි දැන් ගොඩක් අඩුයි rules and regulations ගෙනලා තියෙන. ඒ සමහර අවස්ථාවල අපි තමත් පොඩ්ඩක් දකින්න එක කළා රීටේලර්ස්ලා පම්ප් කරලා ඒගොල්ලන්ගේ ඇඟට ඔක්කොම අතාරිනවා අන්තිමට. අපි හිතමු රුපියල් 20 තියෙන ෂෙයා එක 100 200 ගෙනියලා 200 ඉඳන් ආයි 150ට අතාරිනවා ආයි 180 විතර යනවා ආයි 180 ඉඳන් සෙල් කරනවා රීටේලර්ස්ලාට අතාරිනවා මේක. මේකෙන් කොහොමද රීටේලර්ස්ලා අඳුරගන්නේ මේක නිකන් බොරු ආටිෆිෂල් පම්ප් එකක් කියලා කොහොමද අඳුරගන්නේ? රෝෂාන් ඒකට ඇත්තටම රීටේල් ඉන්වෙස්ටර්ස්ලා නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ පොඩ්ඩක් නොලෙජ් එක එක්කෝ ගැදර් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ස්ටොක් බ්‍රෝකර්ත් එක්ක කතා කරලා ඒගොල්ලෝගේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ත් එක්ක කතා කරලා ඒගොල්ලෝ මේ දේවල් ටික ඇත්තටම මේ හදා ගන්න ඕනේ. මොකද
එකන ඔතන ඇත්තටම ඔය වගේ දේවල් වලින් ඒගොල්ලොන්ට බේරෙන්න පුළුවන් එකම දේ තමයි knowledge එක. fundamental analysis ratio analysis එකක් කරන් PE ratio එක net asset value per share ඒ price to book value analysis එකක් කරන්. එතකොට ඒකෙන් ඔයාට ඇත්තටම ඔය වගේ දෙයකින් බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ pump and dump එකක් කියන situation එකක් අපිට නතර කරන්න හරිම අමාරුයි. මොකද ඒක විවිධ හේතු වලට යන. දැන් අපි ගත්තොත් සමහර shares තියෙනවා net asset value එක රුපියල් 97යි. එතකොට රුපියල් 31ක් විතර earnings තියෙනවා. එතකොට 130යි share එක. එතකොට එහෙම ගත්තම share එක ඇත්තටම valuation එකක් ගත්තම හොඳයි. හැබැයි ඒක ඉස්සරහා future එක ගැන පොඩි doubts තියෙනවා. ඒ කියන්නේ එයා ඇවිල්ලා business මේ එයා seed capital වගේ කරන company එකක්. එතකොට එයා දැන්ට capital එක දාලා තියෙන company එකක් loss වුණොත් එයා කෙලින්ම මේ ඉවරටම ඉවරයි. ඉතින් එතකොට එහෙම දේවල් වෙන්න පුළුවන්. එතකොට ඒකින්ද අනිවාර්යයෙන්ම දැනුවත් වීමක් හදා ගන්න ඕනේ. එතකොට ඒ දැනුවත් වීමත් එක්ක එයා යනවා. එතකොට ඉන්වෙස්ටර් කෙනෙක්ට ඒක කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එයාගේ ස්ටොක් බ්‍රෝකර්ත් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කම්පැනි annual reports කියවලා හැම වෙලේම share එකක් decision එක ගන්න කලින් මම මේ share එක buy කරනවා කියන්න කලින් ওই background check එක අනිවාර්යයෙන්ම කරන්න. ඒතොත් තමයි එයා ওই pump and dump කියන scenarios වලින් එයාට බේරෙන්න පුළුවන්. අයිද මේ වගේ මාකට් දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ඒ මාකට් එක ඇවිල්ලා හැමෝම ප්‍රොමෝට් කරනවා. හරිද? මාකට් එකේ පුදුම විදියට YouTube වලයි Facebook වලයි ප්‍රොමෝට් කරනවා. ඊට පස්සේ නිවුස් වලත් යනවා මේ සමහරක දැන් අපි බැලුවොත් මම හිතන්නේ 24000 ලෙවල් එකේ දෙපාරක් දැන් ටච් කරා. දෙපාරක් කඩලාගෙන ගියා. කැඩුවා ඒ ලෙවල් එක. හැබැයිට ඒකේ රැඳෙන්න බැරි වුණා අපිට. එතකොට ඒකත් එක්ක දැන් යටට ඇවිල්ලා තියෙනවා පව්. ඉතින් ඕක සමහරක් විට උඩට යන්නත් පුළුවන්. ඔය වගේ දේවල් දැන් 24000 ටච් කරා කියලා නිවුස් යනවා. මාකට් එක මාරයා. හරි ෂෙයා මාකට් දැන් යනවා. මාත් මේකේ ටික සල්ලි ටිකක් දාලා බලන්න ඕනේ. කොහොම කියලා ඇත්තටම ඉන්වෙස්ටර්ස්ලා එන ප්‍රමාණය දැන් වැඩි. හරිද? එතකොට ඒ වගේ වෙලාවල් වලදී pump and dump මේ situations create වෙනවා නිකම්. මොකද high net worth investors ලා එතකොට මාකට් එකෙත් ඉන්න ඉන්වෙස්ටර් දැන් අපි 2008 ඉඳන් මාකට් එකේ. එතකොට මටත් කලින් රොෂාන් ඉන්නේ. එතකොට රොෂාන්ගේ පෝර්ට්ෆෝලියෝ එකක් බැලුවොත් රොෂාන්ගේ shares අනිවාර්යයෙන්ම එතකොට මේ තියෙන prices වලින් ගොඩක් යට prices අපි දැකලා තියෙනවා. එතකොට මගෙත් එහෙම තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවල් වලදී අපි දන්නවා share එකක් කොතන තියෙන්නේ කියලා. එතකොට අලුතෙන් එන මිනිස්සයා ඕකේ victim කෙනෙක් වෙන එක හැම වෙලෙම 180ක් වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ටික knowledge එක හදාගෙන එනවනම් මම මේ ගන්න share එක මේ price එකට වටිනවද? සල්ලගෙන මෙහෙම හිතන්න ඔය රුපියල් 5ක් තියෙනවා. හරිද? මම කියනවා දැන් ඔහොම දෙයක් එකපාරක් වෙලා තිබ්බා eBay එකේ. හරිද? මේ 7.5 හරි 7.10 හරි කාසි වගේක් ඕල් සිලොන් මේ කොයින්ස් එහෙම කියලා මේ රුපියල් 20000කට හරි 30000කට හරි ඒව තාම එකෙන් අපිට මාකට් එකේ හොයාගන්න රුපියල් 100ක් 200ක් විතර වියදම් කරපු ගාම මේ කොයින් කලෙක්ටර් කෙනකින් ඒව අපිට ගන්න පුළුවන් තත්ත්වයේ කාසි ටික eBay එකේ දාලා තිබ්බ ඒ වගේ ගානකට. හරිද? රුපියල් 20000කට 30000කට හරි මේ 710 7.5 හරි කාසි මේ 5ක් හරි 6ක් හරි එහෙම මේකක් දාලා තිබ්බා. ඒතකොට ඒ වගේ දෙයක් අපි ගන්න ඕනේ නැහැ නේ ඇත්තටම අපිට මේ ඊට වැඩි අඩුවෙන් මේ ඕක හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි රොෂාන්. හරිද? ඒතකොට true value එක හොයාගන්න ඕනේ. හරිද? එතකොට ඒ කියන්නේ අපි ගන්නවා රුපියල් 5ක් ඒ 5 100ට අරගෙන වැඩක් නැහැ නේ. ඒකේ හරි value එක 5යි. 5 එනං අපි ගන්න ඕනේ 5ට යටි. එතකොට අපිට ලාභයක් වෙන්නේ. ඒතකොට ඔන්න ඕක හරියට identify කරගන්න පුළුවන් නම් retail investors ලාට ඔය pump and dump scenarios වලින් එතකොට ඔය මේ අපි කියන්නේ වේල්ස්ලා මේ යනවාගේ දැන් ක්‍රිප්ටෝ වලත් එහෙම තියනවානේ මෙයා කරලා හරිද වේල්ස්ලා මෙයා මේ ඩම්ප් කරනවා එහෙම කියලා යනවානේ මේ පම්ප් කරාදී මෙයා. ඒතකොට ඔය වගේ දේවල් මාකට් එකේ නම් මොකද සමහර ඉන්වෙස්ටර්ස්ලා කම්පැනිස් ඇක්වයර් කරගත්තා කියන එකට මාර විදියට නිවුස් ඇදිලා ඒක 100%ක් යනවා. ඒ කියන්නේ අර මිනිස්සයා දැන් ඒක කරන්නත් කලින් මාකට් එකේ ඒ ෂෙයා එක තිබ්බේ රුපියල් $13 ලෙවල් වල කාලයක් තිබ්බා. ඊට පස්සේ මේ මිනිස්සයා ගන්නවා 30යි ගානේ. හරි. ඊට පස්සේ ඕකද 60 70ට යනවා. ඒ ගානට වටින්නෙම නැහැ. හරිද? ඒතකොට ඒ ගානට ගෙනියන්නේ කවුද? අරගත්ත ඉන්වෙස්ටර් නෙමෙයි. හරිද? වෙන රීටේල් කට්ටිය. ඒතකොට එතන මේ පම්ප් ඇන්ඩ් බේසිකලි පම්ප් ඇන්ඩ් ඩම්ප් සිටුේෂන් එකයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. හැබැයි ඒක අඳුන ගන්න බෑ ඉන්වෙස්ටර් කෙනෙක්ට. රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක්ට මෙන්න ෂෙයා එක. මෙන්න ෂෙයා එක. මේක දැන් යනවා. හරි මේක දැන් 10%ක් නැග්ගා. හරි එටත් මෙයා වෙනවා කියලා ස්ටොක් බ්‍රෝකර්ත් කියපු ගාම ඉන්වෙස්ටර්ට හරි ඉන්වෙස්ටර් මෙයා. හැබැයි ඉන්වෙස්ටර්ගේ පර්සනල් නොලෙජ් එක හදාගෙන තිබ්බනම් සමහරක් වෙලාවට ස්ටොක් බ්‍රෝකර්ගෙත් මිසින් පීස් එකක් තියෙන්න පුළුවන්. 100% අපි ඔක්කොම මිනිස්සු. ඒතකොට 100% හරියන්නේ කියලා අපිට හිතන්න බෑ. හැබැයි ස්ටොක් බ්‍රෝකර්ගේ තියෙන 50% නොලෙජ් එකයි
ඉන්වෙස්ට් එකේ තියෙන 50% knowledge එක එක්ක වුණාම ඔතන ඔයාට 100% decision එකක් හදාගන්න පුළුවන්. හරිද? එතකොට ඒකින්ද හැම වෙලේම ඔය කමියුනිකේෂන් එක දෙන්නගේ තියාගන්න ඕනේ. ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ත් එක්ක යන්න ඕනේ. එතකොට ඒකින්ද මේ එතකොට තමයි ඔය පම්ප් ඇන්ඩ් ඩම් සිටුේෂන්. එතකොට ඔය වික්ටිම්ස්ලා වෙන්නේ නැත්තේ. මොකද අනිවාර්යෙන් මාකට් එකේ තියෙන අපි කියන්න පුළුවන් ඒ කියන්නේ ඒ සත්‍යතාවය තමයි එක කට්ටියක් දින්නකොට එක කට්ටියක් පරාද වෙනවා. මගේ එක්සැම්පල් එකෙන් මම කිව්වොත් මම වටපොත ඉන්වෙස්ට්මන්ට්ස්. හරිද? මම රයිට් ඉෂුව එක රුපියල් 25 න්නේ මම බයි කරේ. හරිද? එතකොට ඔය රයිට් ඉෂුව එක 10000ට ගිහිල්ලා ඕක එන්න මෙයා වෙලා ඊට පස්සේ මම අන්තිමට 25න් ගත්ත ෂෙයාර්ස් ටික වික්කේ 350යි. හරිද? දැන් මේක උනේ 2009. හරිද? අද 2026 නේ මේ අපි මේ රෙකෝඩින් එක කරන්නේ. එතකොට 2026 වෙනකොට ෂෙයා එක 350 මේ 150 130යි රේන්ජ් එකේ. 350ට ගත්ත මිනිස්සයා තාම මගේ සෙල් එක මම වින් කරාට තව මිනිස්සෙක් දැන් ලොස් වුණානේ. හරිද? එතකොට ඒ මිනිස්සයා යටින් ඕක එක්ක ඇවරේජ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තාමත් අල්ලන් ඉන්න ඕනේ බැන බැන. යුකඩුම්පේ කාටත් එක්ක හෙනිල්ලිල්ල ඉන්නේ. එතකොට හරිද? මෙහෙමයි මාව ලොස් වුණා මෙහෙමයි කිය කි. එතකොට ඒ වගේ ඒකෙන්ද ඒ වගේ පම්ප් ඇන්ඩ් ඩම් සිනාරියෝස් අපිට ඒක අපි හදපු දෙයක් නෙමෙයි. ඒක එදා දවසේ මාකට් එකේ වෙච්ච දෙයක්. හරිද? මම මගේ ඔපචුනිටි එක ගත්තා. එතකොට ඕක තමයි හැමතිස්සෙම වෙන්නේ. එතකොට ඒ වගේ දෙයකදී ඉන්වෙස්ටර් ඇත්තටම knowledgeable නම් එයාට එතකොට ඕකෙන් එයාට තේරෙනවා මෙන්න මේක 25න් කරේ. එතකොට මං ඇයි මේක බයි කරන්නේ? එතකොට 25 නම් ඇයි මෙයා එන්නේ? එතකොට වැඩක් නැහැ නේ මට මේක අරගෙන. එතකොට එයාට ඒක තේරෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ තත්ත්වයකට එයා knowledge එක හදා ගන්න ඕන රීටේල් ඉන්වෙස්ටර්. මේ වගේ කාලවල මං ආගෙන එක මේ මොකක් හරි එක කියනවා සුපර් සයිකල් එකකට යන්න තියෙනවා එහෙම කියලා. මේ හැබැයිට ඕක 2012 13 කාලෙත් වුණා. මාකට් එක ගැන පොසිටිව් නිවුස් ආවා, කට්ටිය ඔක්කොම ආවා. අන්තිමට ෆොරිනර්ස්ලා සෙල් කරා. මොකද එහෙම යන්න පුළුවන් අපේ පැත්ත පොසිටිව් වෙනවා නම්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට වැඩිය ඇමරිකාව පොසිටිව් එකගෙන එනවනේ. හරිද? ඒතකොට ඒ රටවල දැන් අපි බැලුවොත් මේ දිගටම ෆොරින් සෙල්. හරිද? හැමදාම ෆොරින් සෙල් එක තියෙනවම. තනිකර නෙගටිව් තියෙන්නේ. ඒතකොට ඒක අපේ ඩොලර් එකට ඒක ප්‍රෙෂර් වෙනවා. හරිද? මොකද ඒගොල්ලෝ සල්ලි එළියට ගෙනියන හදද්දි. ඒතකොට ඒ වගේ ඒවත් එක්ක ඒතකොට අර කට්ටිය ගොඩක් ඇරෙනකොට වෙන්නේ මේ ඔය ලික්විඩිටි එක ක්‍රියේට් වෙනවා. මාකට් එකේ ලික්විඩිටි එක වැඩි වෙනවා. ඒතකොට ඕනෙක් කෙනෙක්ට ඒක මෙයා ගන්න පුළුවන්. හැබැයි ඒකෙදි ඒක අපිට අඳුර ගන්න පුළුවන් වුණාම මේක මේ ප්‍රයිස් එකෙන් අරගෙන වැඩක් නැහැ කියන එක අපිට තේරෙනවා නම් අන්න එයා එතන වින් කරනවා. හරිද? ඒතකොට ඕකට අනිවාර්යයෙන්ම knowledge එක තමයි රොෂාන් හදාගන්න. මේ knowledge එක හදාගන්න පුළුවන් නම් ඉන්වෙස්ටර්ට ඔය වගේ දේවල් වලින් ඇත්තටම බේරෙන්න පුළුවන්. දැන් සමහර ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරනකොට කියනවා ටෙක්නිකල් ඇනලිසිස් බලන්න ඕනේ, ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් බලන්න ඕනේ කියලා. දැන් මේ වෙනකොට ඔයා දන්නවා මොකද්ද ටෙක්නිකල් මොකද්ද ෆන්ඩමෙන්ටල් කියන්නේ. හැබැයි මගේ මතය ටෙක්නිකල් වලට වඩා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක තමයි වැදගත් වෙන්නේ. හැබැයි මාකට් එකේ සමහර කට්ටිය මතයක් දරනවා හරි ටෙක්නිකල් ඇනලිසිස් උත් තියෙන්න ඕනේ කියලා. සමහරට RSI උත් බලන අවස්ථා තියෙනවා මම ආයෝජනය කරද්දී. යශිරු ඔබේ මතය මොකක්ද? ටෙක්නිකල් ඇනලිසිස්ද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්ද? ඕක රොෂාන් අර මේ මික්ස් ඉකොනොමිය වගේ තමයි. හරිද? ඒ කියන්නේ අපිට ඕක උතන යන්න බෑ දෙකම එපා කියලා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් නම් එපා කියලා යන්නම් බෑ. සල්ලි ටික නැති වෙන වැඩක් වෙන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එපා කියලා ගියොත්. එතකොට ටෙක්නිකල් ඇනලිසිස් අපිට බෑ කියන්නත් බෑ. එතකොට මන්න ඕක කියන්නේ මේන්ලි 80-20 වගේ රේෂියෝ එකකින් බැලුවා නම් ගොඩක් හොඳයි. වැඩි weightage එකක් දෙන්න ඕන ෆන්ඩමෙන්ටල්. මොකද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලින් තමයි රොෂාන් ඇත්තටම ෂෙයාර් එකේ true value එක හොයන්නේ. මේකේ ඇත්තටම වටිනාකමක් තියෙනවද කියලා. ඊට පස්සේ ටෙක්නිකල් ඇනලිසිස් වලින් ඇත්තටම බලන්නේ මේ කරන්ට් ට්‍රෙන්ඩ් එක. මොකද ටෙක්නිකල් ඇනලිසිස් වලදී අපි assumption කීපයක් ගන්නවා. history repeat itself කියලා ගන්න. ඊට පස්සේ price එකට සම්පූර්ණ ඔක්කොම මේ factors ටික disclose වෙලා තියෙන්නේ කියලා ගන්නවා. ඒතකොට අන්න එතන තමයි රොෂාන් ලංකාවේ මාකට් එකේ ටෙක්නිකල් ෆේල් වෙන්නේ. මොකද අපේ ගොඩක් වෙලාවට අන්ඩිස්ක්ලෝස් මේ ඉන්ෆර්මේෂන්ස් තියෙනවා මාකට් එකේ ඕන තරම්. හරිද? එක්කෝ තාම එක්කෝ ඇනවුන්ස්මන්ට් එක ඇවිල්ලා නැහැ. හරිද? ඒක ඒ වුණාට ඉස්සරහට එන්න තියෙන එක මොකක් හරි නිවුස් එකේ ලීක් එකක් ඇවිල්ලා කට්ටිය කට පියාගෙන මුකුත් දන්නේ නැති විදිහට ෂෙයාර්ස් බයි කරලා තියාගෙන ඉන්නවා. හරිද? හැබැයිට යන්නේ නෙගටිව් නිවුස් එකක් යන්නේ නෝමලි නෙගටිව් එකක් යන්නේ. එතකොට අර ඒක ඉස්සරහට එන පොසිටිව් නිවුස් එක බලන්න මෙයා මෙහෙම බයි කරලා ඉවරයි. එතකොට ඒක ඇඩ්වාන්ටේජ් එක ඒතෝ ප්ලේ කරලා තියෙනවා. එතකොට අන්න එතනදී අනිවාර්යයෙන්ම ටෙක්නිකල් ෆේල් වෙනවා. හැබැයි ටෙක්නිකල් ඇනලිසිස් එන්ට්‍රි පොයින්ට් එකකට එක්සිට් පොයින්ට් එකකට ගත්තට කමක් නැහැ. ට්‍රෙන්ඩ් එකක් කන්ෆර්ම් වෙනවද කියන එක බලන්න. මොකද දැන් අපේ අය සමහරක් වෙලා ට්‍රෙන්ඩ් කන්ෆර්මේෂන්ස් බලන්නේ නැහැ.
ටෙක්නිකල් ඇනලිසිස් වල හරිම වැදගත් දෙයක් තමයි ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වෙනවද කියන එක. හරිද? අද RSI එක උඩට ගියා කියලා ඒතරින් සෙල් කරන්න ඕනේ නැහැ. ට්‍රෙන්ඩ් එකේ මේ කන්ෆර්මේෂන් එක වොලියම් කන්ෆර්මේෂන් එක කියලා බැලුවම තව මේක උඩට යන්න පුළුවන් නම් එයාට ඒක තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපේ එක ඉන්ඩිකේෂන් එකක් විතරක් බලලා යනවා. හැබැයි අනිවාර්යයෙන්ම 80%ක්ම ෆුල් වේටේජ් එකක් දෙන්න ඕනේ රුෂාන් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලට. මොකද එතනින් තමයි කම්පැනි ට්‍රූ වැලියු එක එන්නේ. මොකද අපි දැන් සමහරක් කම්පැනිස් දකිනවා මේ හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා. හරිද? හැබැයි මයිනස් නෙට් ඇසෙට්. හරිද? මයිනස් නෙට් ඇසෙට් මේ හොඳම වැඩේ කියන්නේ ඒක මේ කැපිටල් එක කරගන්නම රයිට් ඉෂුව එකකුත් එනවුස් කරලා තියෙනවා. හරිද? ෂෙයාර් එක ඒදියා 7.50 ඉඳන් 30කට 36කට විතර ගිහිලා දැන් ආයි 7.50 රේන්ජ් එකේ තියෙනවා රයිට් ඉෂුව එක. ඊටත් යටින් තියෙන්නේ. හරි? ඉතින් ඒ වගේ ඒවට ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙලා තියෙනවා. ඒ ඇත්තටම ඇති වෙලා තියෙන්නේ මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වල මේ තියෙන මේ මොනවාද ඒක ගැන දන්නේ නැතිකම හින්දා. ඒකක් ඒ කම්පැනිට ඔයා කරලා බලනවා කවදාත් ඒ වගේ කම්පැනි එක වාගේ සල්ලි රිස්ක් එකක දාන්නේ නැහැ. මොකද ඒක ලොකු රිස්ක් එකක්. තමන්ගේ සල්ලි නැති වෙන්න පුළුවන්. මොකද දැන්ටත් ඕල්රෙඩි කම්පැනි මයිනස් ඇසට් එකක් යන්නේ. ඒතකොට ඒ කියන්නේ මෙයාගේ ඩේ ටු ඩේ බිස්නස් එකෙන් එයා ලොස් වෙනවා. ඒතකොට ඒ වගේ කම්පැනි එකක අපි ඉන්වෙස්ට් කරන්න කලින් අපි මේ මීටින් එකකට ගිහිල්ලා ඩිරෙක්ටර් බෝඩ් එකෙන් මොකද්ද කරන්නේ ඊළඟ ප්ලෑන් එක මොකද අපේ සල්ලිනේ අපි දාන්නේ. ඒතකොට අපි ඩිරෙක්ටර් බෝඩ් එකටත් පඩි ගෙවාගෙන ඉන්නේ. ඒතකොට අපේ සල්ලි වලින් අපි ගවර්න්මන්ට් එකට බයින්නේ මේමයි අපේ සල්ලි බදු ගෙවනවා ඒවැ මුකුත් වෙන්නේ නැහැ කියලා අපි එහෙමනේ කියන්නේ ඔක්කොම අල්ලම. ඉතින් ඒ වගේම තමයි මේ කම්පැනිස් වලත් අපිට ඒක මහන්සිලා කරන්න බැරි හින්දා අපි ඩිරෙක්ටර් බෝඩ් එකට දීලා තියෙනවා මෙන්න මගේ සල්ලි ඕගොල්ලෝ මේක මැනේජ් කරන්න. ඕගොල්ලෝ බිස්නස් එකක් කරන්න. කරලා ඒකෙන් මට ප්‍රොෆිට් එකක් දෙන්න. ඕගොල්ලෝගේ පට්නටි ඔක්කොම මේ. ඒතකොට ඒ වගේම ඒක බලන්න. ඒතකොට ඒකින්ද අනිවාර්යයෙන්ම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් අඩුම ගාන රේෂියෝ ඇනලිසිස්. රේෂියෝ ඇනලිසිස් එක ගොඩක් සාර්ථකයි. මොකද DCF එකකට යන්න ඇත්තට මේ රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක්ට අමාරුයි. එයා තව ගොඩක් එක ඉගෙන ගන්න ඕනේ. ඊටත් වැඩිය DCF එකකදී අවුරුදු ගානක මේ කෑෂ් ෆ්ලෝ ෆෝකාස්ට් එකක් වරදින්න පුළුවන්. හැබැයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේ තියෙන දැන්ට එයා earn කරලා තියෙන මේ රේෂියෝ ඇනලිසිස් එකකදී අපි බලන්නේ දැන්ට එයා earn කරලා තියෙන මේ තියෙන දේවල් එක්ක දැන්ට තියෙන ෆැක්ට්ස් එක්ක මේ කම්පැනිය මේ ප්‍රයිස් එකට වැදගත්ද කියන එක තමයි අපි ගොඩක්ම රේෂියෝ ඇනලිසිස්. ඒතකොට ඒකෙදි මේ ඕල්රෙඩි තියෙන ඒවා ටිකෙන් තමයි බලන්නේ. ඒතකොට ඒක ගොඩක් දුරට සාර්ථක වෙන අවස්ථා වැඩි. DCF එකත් ගොඩක් සාර්ථක වෙනවා. හැබැයි හරියටම මේ රෙවෙනියු ෆෝකාස්ට් එක කරන්න පුළුවන්. ඒක කරලා තිබ්බ අවස්ථාවල අපි දැකලා තියෙන අතර මේ හිස්ටරි එක ඒක හරියටම රෙවෙනියු ෆෝකාස්ට් කරලා කම්පැනි රෙකමෙන්ඩේෂන්ස් දීපු මේ ඒවා අපි දැකලා තියෙනවා. ඒතකොට ඒවත් එක්ක ඒක හොඳටම හොඳයි. ටෙක්නිකල් ඇනලිසිස් වලදී අර වගේ තමයි තියෙන්නේ. ඒකේ ওই ෆන්ඩමෙන්ටල් සයිඩ් එක නෑනේ. ප්‍රයිස් එකේ මූව්මන්ට් එක තමයි එයා බලන්නේ. එයා ඒතකොට අද මේක උඩට ගිහිල්ලා පල්ලයට ආව නම් හෙටත් මේක මේ වගේම යන්න පුළුවන්ද කියන එක තමයි එයා එතනදී බලන්නේ. ඒතකොට එතනදී එයා ෆේල් වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. අර මොකද ඔක්කොම price sensitive informations එළියේ නෑ. ඔක්කොම ටික price එක disclose වෙලා තියෙන්නේ. ඒතකොට ඒ assumptions වල ඉඳන් මේක කරන්නේ. ඒතකොට එතනදී ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම නම් ගොඩක්ම recommend කරන රොෂාන් අර වගේ mix එකක් යන්න 80% අනිවාර්යෙන් fundamental analysis වලට මෙයා. මොකද එතනින් තමයි කම්පැනි මේ තෝරගන්න පුළුවන්. දැන් මම ප්ලාන්ටේෂන් කම්පැනිස් වල 2014 කාලෙදී මම රිසර්ච් එකක් කරා. එතකොට මට ඇත්තටම ඒ කාලේ විදියට මට කම්පැනිස් දෙකයි හම්බ වුණේ බයි කරන්න හොඳ. හරිද? මේ මම ෆන්ඩමෙන්ටල් හැබැයි අනිත් ඒවත් එක බලද්දී මේ RSI එක 30න් පල්ලෙය ඕවර්සෝල් කැටගරිස් වල තමයි ඔක්කොම ප්ලාන්ටේෂන් කම්පැනිස් ඒ දවස්වල තිබ්බේ. මොකද මේ ක්‍රයිසිස් එකත් එක්ක ඒ ඔක්කොම ප්‍රයිසස් සෙල් වෙලා මේ යටට දීලා ඒවා එහෙම යටට ඇවිල්ලා. ඒතකොට ඒකෙදි අර ඔක්කොම කම්පැනිස් හැබැයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකෙන් බලවම ට්‍රූ වැලියු එකක් තිබ්බේ කම්පැනිස් දෙකක විතරයි. ඒතකොට ඒකත් එක දැන් බලවම අද මේ කම්පැනිස් ඇත්තටම උඩ ලෙවල් වල තියෙනවා. අවුරුදු 10 ඇතුළත ගත්තාම එකක් වටවල ප්ලාන්ටේෂන්. ඒකේ මාර විදියට බෙනිෆිට් එකක් දුන්නා. මොකද වටවල ප්ලාන්ටේෂන් එකේ මේ හැටන් ප්ලාන්ටේෂන් කියලා ටී කම්පැනි අයින් කරනකොට 1-to-1 ෂෙයාර්ස් දුන්නා. හරිද? ඒතකොට ඒක නිකන් හම්බුනේ. අර මේ ඒතකොට රුපියල් 12 ඩොක්ටර් සෙන්තිල්වෙල් ෂෙයා එක බයි කරේ රුපියල් 8න් වටවල ප්ලාන්ටේෂන් 8න් බයි කරේ රයිට් ඉෂුව එකත් එක්ක. එතකොට තමයි ඒගොල්ලෝ මේ ක්‍රොප් ඩයිවර්සිෆිකේෂන් එකට ගියේ පාම් ඔයිල් වලට කන්වර්ට් වෙච්ච කාලේ. හරිද? ඒතකොට ඒකත් එක්ක ඊට පස්සේ අද ෂෙයා එක අතන හැටන් ප්ලාන්ටේෂන් එකේ ක්වොන්ටිටියත් ඇවිල්ලා ඒ ඔක්කොම ගත්තාම කොච්චර රිටර්න් එකක් දීලා තියෙනවද අන්තිමට. හරි. ඒතකොට ඒ වගේ දේවල් හොයාගන්න පුළුවන් වෙන්නේ මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකකින් විතරයි. එතකොට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන හැමෝටම මම කියන්නේ ඕන මේකදී ඕගොල්ලෝ ටෙක්නිකල් ඇනලිසිස් දානවා. ටෙක්නිකල් ඇනලිසිස් ඇත්තටම වටින්නේ සාමාන්‍ය උතන තියෙනවා මේ ෆයිනෑන්ෂල් රිපෝට් එකක් රිලීස් වුණාට පස්සේ
තව මාස එකමාරක් විතර තියෙනවනේ. හරිද? අන්න ඔය කාලේ තමයි ටෙක්නිකල් ඇනලිසිස් අයියලා ටික එන්නේ එළියට. හරිද? ගොඩක්ම එන්නේ එතකොට. එතකොට එතනදී ඇත්තටම ටෙක්නිකල් ඇනලිසිස් ප්ලේ කරන්න පුළුවන්. මොකද එතකොට අරක ඔල්රෙඩි ෆැක්ටර් වෙලා තියෙනවා ප්‍රයිසස් වලට. එතකොට ඒකත් එක්ක මේවා කරන්න බෑ. එතකොට ඒ වගේ කාලවලදී ටෙක්නිකල් ඇනලිසිස් බලලා ඩිසිෂන්ස් ගත්තට කමන්නේ ට්‍රේඩ් කරන්න. හරි. හැබැයි මම නම් ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන්ම ෆන්ඩමෙන්ටල්ස් වල බලන්න, බලලා කම්පැනි තෝරගන්න. ඊට පස්සේ ඒකේ එන ට්‍රේඩින් ඔපචුනිටිස් ටෙක්නිකල් ඇනලිසිස් වලින් අයිඩෙන්ටිෆයි කරගන්න. හරි. දැන් රීටේලර්ස්ලා ඉන්නවනේ. රීටේලර්ස්ලා බිලීව් කරන ලොකුම බොරුව මොකක්ද? ඔබේ මතය අනුව. රීටේලර්ස්ලා බිලීව් කරන ලොකුම බොරුව දැන් මගේ මතය යනවනම් ක්වික් මනි කතන්දරේ. ක්වික් මනි. හරිද? ක්වික් මනි කියන්නේ ඒක ලෝකෙ කොහෙවත් නැති දෙයක්. හරිද? මොකද අපි බැලුවොත් මේ අපේ බිස්නසස් එකක්වත් අද ඊයේ හැදිච්ච දේවල් නෙමෙයිනේ. දැන් ඔයා මාත් එක්ක රොෂාන් පළවෙනි ඉන්ටර්විව් එක කරේ මීට අවුරුදු මම දැන් 5කට ඒ වගේ කලින් කරේ. ඒතකොට ඒ කාලේ ඔයා පටන් ගත්ත දේ තමයි අද වෙද්දි මේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට අපි කතා කරොත් මේ අනිත් ලංකාවේ තියෙන බිස්නසස් හරිද? ඒතකොට ඉෂාර් නානායක්කාගේ, ඒතකොට ධම්මික පෙරේරාගේ හරිද? ඒතකොට ඒගොල්ලෝගේ කම්පැනිස් ඒගොල්ලෝ මෙහෙම කරා මෙහෙම හැදිච්ච ඒවා නෙමෙයි. හරිද? එහෙම හැදිච්ච ඒවා නෙමෙයි. දැන් බුදුහාමුදුරන්ට බුදු වෙන්නම ගියා අවුරුදු මේ 7ක් මේ 5ක දුෂ්කර ක්‍රියාම කරලා එහෙම කළා. ඊට පස්සේ ඒ වගේ කාලයක් ගියා. ඒතකොට කිසිම මේක ලෝකේ කිසිම තැනක කුයික් මනි නැහැ. හරිද? ඒතකොට ඒකට යම් කැපවීමක් කරන්න ඕනේ. යම් කාලයක් යනවා. ඒතකොට අපි දැන් මේ ඉන්වෙස්ට් කරන කම්පැනිස් උත් අද ඊයේ ඕපන් වෙච්ච ඒවා නෙවෙයි. ලංකාවේ පරණම කම්පැනිස් ටික දැන් ප්ලාන්ටේෂන් කම්පැනිස් මාකට් එකට ආපු. මේ ඒතකොට ඒගොල්ලෝගේ ඒවත් ඒතකොට ඒ කාලේ ධම්ම ආපු ඒවත් ඒතකොට ජෝන් කීල්ස් ඒ වගේ කම්පැනිස් ගත්තොත් ලොකු කාලයක් ආපු ඒවා. ඒතකොට අපි දැන් අපි ගොඩක් අය කතා කරනවානේ ඔය ක්‍රිප්ටෝ මාකට් ඒවත් එක්ක. ඒතකොට ක්‍රිප්ටෝ මාකට් හැදුනේත් ගොඩක් කාලයක් ගිහිල්ලා. ඒගොල්ලන්ට දැන් තමයි මේ දැන් මේ අවුරුදු 5කට විතර කලින් ඉඳන් තමයි මේ ඒගොල්ලන්ට ඩිමාන්ඩ් එකක් ඇති වුනේ. නැත්නම් ඊට කලින් ඔහොම දෙයක් තිබ්බේ නැහැ. ඒතකොට අපි 2018 අපි 16 17 BTC කියන එක මෙච්චර ලොකු ගානක එහෙම තිබ්බේ නැහැ. ඒතකොට Binance exchange තිබ්බේ නැහැ. ඒතකොට එහෙම කාලයක් ගිහිල්ලා ආපු දෙයක්. ඉන්න කවදාත් ඔය රීටේල් ඉන්වෙස්ටර්ස්ලා හැමෝම අපිත් එක්ක කතා කරන ක්වික් මනි වලට තමයි අහන්නේ. මාකට් එකේ කොහෙත්ම ක්වික් මනි එන්නේ නැහැ. කිසිම තැනක ලෝකේ ක්වික් මනි නැහැ. ඒකට ඔයත් යම්කිසි සැක්‍රිෆයිස් එකක් කරන්න ඕනේ. එතකොට අනිත් මේකත් එක්ක එතකොට ඒ එනකොට අනිත් මිනිස්සුත් ඒකට ඒ සැක්‍රිෆයිස් එකක් කරලා තියෙනවා ඕල්රෙඩි. හරිද? එතකොට ඒකෙන් තමයි බෙනිෆිට් එකක් ඔයා ගන්න. එතකොට දැන් අපි ගත්තොත් මැලිබන් එක. හරිද? අද ඊයේ හැදිච්ච දෙයක් නෙමෙයි. හරිද? ඒක කාලයනේ. ලෙජන්ඩ් එකක් නේ ඒකත් හරිද? එතකොට ඒ වගේ. එතකොට ඉෂාලා ධම්මික ලෙජන්ඩ්ස් හරිද? ඒගොල්ලෝ කාලයක් ගිහලා හැදිච්ච ඒවා. හරිද? එතකොට ඒගොල්ලෝ මහන්සි මෙයන්. දැන් අපි ෂෙයාර් එක අරගෙන ඉෂාරට බයිනවා ඩිවිඩන්ඩ් එකක් ගෙවන්නේ නැහැ. මෙහෙම. ඒනොට මේ මිනිස්සයා දන්නවා මේ මිනිස්සයා ඒක මේ හදන්න කොච්චර දුකක් වින්දාද කියන එක. කොච්චර එයා කොච්චර ක්‍රයිසිස් වලට මුහුණ දුන්නද. එයා හැම එකෙම මෙයා බේරුනේ මේ කම්පැනි සල්ලි එයා තියාගත්තින්ද ඩිවිඩන්ඩ් එකට වැඩිය. කැපිටල් ගේන් එකක් එයා ෂෙයාර් හෝල්ඩර්ට ඕල්රෙඩි දීලා තියෙනවා. તો ධම්මික පෙරේරාලා වුණත් එයා ඒගොල්ලොත් මුලදීම එයාත් යම්කිසි ප්‍රමාණයක් නේ ඩිවිඩන්ඩ් එක ගන්නෙ 100% ගන්නෙ නෑ 100% 90ක් විතර ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් තියෙන කම්පැනිස් තමයි CTC ලුබ්‍රිකන් ඒගොල්ලෝ මොකද ඒව ගන්නෙ ඒගොල්ලොන්ගේ මේ ෆොරින් ෂෙයාර් හෝල්ඩින් නැති තියෙන හින්දා ඒගොල්ලන්ට එළියට සල්ලි ගෙනියන්න ඕන හින්දා අද ඒගොල්ලොන්ගේ කෑෂ් ෆ්ලෝ එක ඒගොල්ලෝ කෑෂ් වලට යන්නේ ඒවනේ ඒගොල්ලොන්ගේ ණයට ඒවනේ ඒතකොට ඒගොල්ලොන්ට තියෙන රිස්ක් එක අඩුයි ඒතකොට බඩු ටික මොකද ඒගොල්ලෝ ගාව තියෙනවා වික්කොත් අනිවාර්යෙන් කෑෂ් ටික එනවා ඒකින්ද ඉතින් එතකොට ඒ වගේ එහෙම මේ එතකොට ඒගොල්ලොන්ගේ ඇරෙන්න අනිත් අය හැමෝගෙම ටිකක් තියෙනවා. එතකොට ඒක හින්දා ඔතනදී ක්වික් මනි කියන එක තමයි මන්න දැක රීටේල් ඉන්ඩස්ට්‍රියල අහුවෙන ලොකුම බොරුව. හරිද? මොකද ක්වික් මනි එන්නේ නැහැ. යම් කැපවීම් කරන්න තියෙනවා. මාකට් එකේ වුණත් ඔයා ස්ටඩි කරනවා කියන හෝම්වර්ක් එකක්. දැන් මම සමහරක් වෙලාවට කස්ටමර්ස්ලාත් එක්ක රෑ 1-2 වෙනකුණුත් කතා කරන වෙලාවල් තියෙනවා. මොකද මේ මනුස්සයට කියලා දෙනවා. තේරෙන්නේ නැහැ ඉතින්. මොකද මේ මනුස්සයාට මම කියලා දෙන එක මට වාසි. මොකද මගේ දැන් මම මේ මනුස්සයාට අද පැය දෙකක් වෙන් කරාට පස්සේ හෙට මට ආයි මේ මනුස්සයාට මේ පැය දෙක කතා කරන්න ඕනේ නැහැ නේ. ඒතකොට එයා එතනින් යන මගේ ලොකු නොලෙජ් එකක් අරගෙන. ඒතකොට මට තම මේ ඉන්වෙස්ටර් කෙනෙක්ව මට ෂේප් කරන්න පුළුවන්. ඒතකොට ඊ වගේ මේකක් තියෙනවා. ඒතකොට ඊ වගේ කැපවීම් කර කර යනකොට තමයි ඕක එන්නේ ඩිවෙලොප් වෙවි ටික ටික. ඒකින්ද ක්වික් මනි කියන එක තමයි මම දාගේ රීටේලර්ස්ලා අහුවෙන ලොකුම බොරුව. ක්වික් මනි නෑ. කැපවීම් කරලා ආපු දැන් ඒ වගේම දැන් වොරන් බෆට් ගත්තොත් වොරන් බෆට් අවුරුදු මම හිතන්නේ 40ක් විතර ගියාට පස්සේ තමයි යාගේ පෝර්ට්ෆෝලියෝ එක එකපාරටම නගින්නේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකේ මේක එන්නේ එතනින් එහා. හරිද? ඒතකොට ඒ වගේ තමයි තියෙන්නේ. ඒතකොට එහෙම ඔයා යනකොට තමයි ඔය මේක එන්නේ. ඔය ජර්නි එක ඔයාගේ ස්ටාර්ට් කරවා අද ඉන්වෙස්ට් කරන එකෙන් හෙට ඔයාට ලක්ෂ 10ක් හැදෙන්නේ නැහැ. හරිද? එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒක ඇවිල්ලා ඔයාගේ ලක් එකත් එක්ක එන දෙයක්. දැන්
වා මට මතකයි රොෂාන් නෝක මේ ඔය පොත රෙකමන්ඩ් කරා මේ බුක් ෆෙයාර් එක දවස්වල සයිකොලොජි මොකක් හරි කියන නමක් තියෙන මට ඒක මතක නැහැ. ඒකෙම යා කියනවා ඇත්තටම ඒක වාසනාවත් එක්ක යන දෙයක් වෙනවා කියලා. ඒ කියන්නේ මේ ගන්න ඩිසිෂන් මොකද psychology of money අන්න හරි. ඔව්. හරිද? ඒතකොට ඒකෙදී එයා කියනවා හරිද මේක වාසනාවකුත් මේකේ තියෙන්න ඕනේ. මොකද සමහරක වරදින ඩිසිෂන් එකෙන් අපි හරියට ඒ දේ කරන්නත් අපි ඉගෙන ගන්නවා ඊට පස්සේ. ඒතකොට ඒක ඒ වගේ දේවලුත් එක්ක යන්නේ කියලා. ඉතින් එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒතකොට ওই ක්වික් මනි කියන එක ඇත්තටම අමු බොරුවක්. මේ මාකට් එකේ තියෙන කම්පැනිස්ම ඇවිල්ලා තියෙන්නේ මේ අධීය ශනිකව ඇති වෙච්ච ඒවා නෙමෙයි. ඉතින් ඒ වගේම තමයි අපි අද සල්ලි දාලා හෙට රිටර්න් එකක් ගන්න බලන්න එපා. අර බෙස්ට් බෙනිෆිට් එකක් ගන්න පුළුවන් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා. හැබැයි ඒකට ටික කාලයක් යන්න පුළුවන්. ඊළඟට තව ඔයා අමාරු දන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අන්තිම ප්‍රශ්නේ මිලියන 10ක් දෙනවා. ඔයාලට මිලියන 10ක් ලැබෙනවා. මේ බිලියන 10 කොහොමද ආයෝජනය කරන්නේ? කොටස් වලින් කොච්චර මුදලක් දානවද මේ වෙලාවේ? වෙන ආයෝජන වල දානවද? කොහොමද මේ මිලියන 10 ආයෝජනය කරන්නේ? ඔව් රෝෂා මම සාමාන්‍යයෙන් ඇත්තටම දැන් මගේ වයසත් එක්ක මම කම්මැලි නැති කාලේ. හරිද? කම්මැලි නැති. ඔව් කම්මැලි නැති කාලේ. හරිද? ඒ කියන්නේ මට තාම මේ එනර්ජි එක තියෙනවා මේ වැය කරන්න. හරිද? ඒකින්ද මම ඇත්තටම උතනින් බලන අඩු කැපිටල් එකක් දාලා කරන්න පුළුවන් බිස්නස් එක. හරිද? එතකොට එහෙම කියලා උකෙන් මිලියන 10ම ඕකේ දාන්නේ නෑ. හරිද? හැබැයි අංක එක බිස්නස් එකකට මම මුල් තැන දෙනවා. මොකද බිස්නස් එකකින් තමයි ඔයාගේ සල්ලි වලට වැඩිම රිටර්න් එකක් ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට අපි බැලුවොත් මාකට් එකේ ගත්තත් අපි දාන්නේ බිස්නස් වල. හරිද? ඊට පස්සේ එතකොට දෙවෙනි අවස්ථාවට තමයි මම එන්නේ අතන දෙවෙනි ඔප්ෂන් එකට මම තෝරගන්නේ මාකට් එක. හරිද? කොටස් වලින් පුළුවන්. කොටස් වලද පුළුවන්. ෂෙයා මාකට් එක තමයි තෝරගන්නේ. හරිද? මොකද එතනදී already established වෙච්ච companies වලට තමයි මම සල්ලි ටික දාන්නේ. හරිද? එතකොට ඒකෙන් අංක එක ජෝන් කිල්ස්. සමහරට මම ජෝන් කිල්ස් එකෙන් විතරක් මේ වෙලාවේ සල්ලි ටික දාලා තියන්න පුළුවන්. ඔව්. මොකද අනිත් ඒ ෂෙයාර්ස් එක බලද්දි ජෝන් කිල්ස් එක හොඳටම හොඳයි. දැන් අපි ටුවරිසම් බූම් එකක් ගැන කතා කරනවා දැන් වර්ල්ඩ් කප් එකට 1 මිලියන් above මේ ටුවරිස්ට්ලා ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට ඒගොල්ලෝ කෙතාරාම SSC ඒවයි තමයි ගොඩක්ම මැචස් ටික ගැහුවේ. එතකොට මැච් පෙරදුනත් සල්ලි ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම මොකද ඔය එන මේ ටුවරිස් කෙනෙක් සාමාන්‍ය ටික දවසක් ඉන්න බලාගෙන තමයි ලංකාවට එන්නේ. එතකොට ජෝන් කීල්ස් එකට තියෙනවා හොටෙල් ප්‍රොපර්ටිස් 17ක්. හරිද? මෝල්ඩිව්ස් වල 5ක් තියෙනවා. එතකොට ඊටු ටික ලංකාවේ තියෙනවා. ඒකනොත් කොළඹ තියෙනවා 9ක්. හරිද? කැන්ඩි 2ක් තියෙනවා. හරිද? එතකොට පල්ල කැලේ මැච් එක බලන්න යන මනුස්සයට හොටෙල් 2ක් කම්පැනිෙන් හදලා තියෙනවා කැමති එකකට එන්න කියලා. හරිද? එතකොට කොළඹ ඇතුලේ 4ක් තියෙනවා යාගේ ප්‍රොපර්ටිස්. ඊට පස්සේ අපාර්ට්මන්ට් සෙට් එක තියෙනවා. හරිද? එතකොට ඒවත් එක්ක එයාට පුළුවන් හොඳට මෙන්න කට්ටිය මං අහගෙන ඉඳලා තියෙන සමහරක් අය ඩිවිඩන්ඩ් එක ගෙවන්නේ එහෙම ගහා. ඉතින් ඒ වගේ කම්පැනි එක ඩිවිඩන්ඩ් එකක් ගෙවන්න එක ඇත්තටම අමාරුයි. මොකද ෂෙයාර්ස්ම තියෙනවා 17.5 බිලියන් ෂෙයාර්ස්. ෂෙයාර්ස්. එතකොට එයා රුපියලක් එනවුන්ස් කරොත් බිලියන 17 මාරක් එළියට යනවා. හරිද? එතකොට ඒකින්ද එයා මොකද එයාගේ අර බූවල්ෙක් වගේ නේ යාගේ ලොකු ප්‍රොජෙක්ට්ස් ඒවත් තියෙනවා. ඒතකොට ඒකින්ද හැම වෙලේම රිස්ක් එකක් තියෙන ඉඳ යා කෑෂ් ප්‍රමාණයක් තියාගන්න. හරිද? ඒතකොට අනිත් ඒවත් එක අපි ගණන් හදලා බලමු මේ ඩිවිඩන්ඩ් එක ඒතකොට සාධාරණයි. අපිට වෙලා තියෙන්නේ අපේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලා මේ පොඩියටනේ ගන්නෙ. ඒතකොට ඉතින් ඒක පොඩ්ඩක් මේ අවුල්. ඒ වුණාට අනිත් ඒවත් එක බලද්දී ඒක ඇත්තටම මේ. ඒතකොට ඊකෙම විතරක් මම සමහරකට දාලා තියන්නත් පුළුවන්. ඊළඟට මම රියල් එස්ටේට් වලට යනවා. හරිද? රියල් එස්ටේට් අතාරින්නේ නැහැ. මොකද මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් රොෂාන් දන්නවනේ මෙයාගේ රියල් එස්ටේට් වලින් තමයි තියෙන්නේ. මගේ අම්මලා තාත්තලා කිව්වම මේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් රියල් එස්ටේට් වල තියෙන්නේ. එතකොට ඒකත් එක්ක ඒකින රියල් එස්ටේට් වල ඉන්න මොකද මම ඒකේ ට්‍රූ බෙනිෆිට් එක දැකලා තියෙනවා. දැන් මගේ සීයා හදපු බිල්ඩින් වලින් තාමත් අපි මේ ඉන්කම් එකක් ගන්නවා. හරි. එතකොට ඒකත් එක්ක තියෙනවානේ. ඉතින් ඒකින්ද අනිවාර්ය රියල් එස්ටේට් වල ඉන්න. හැබැයි ඒකෙදි මම තෝරගන්න දේ වෙනස්. හරිද? දැන් ගොඩක් අය රියල් එස්ටේට් වලදී මේ මගේ මේ මයින්ඩ් එක පර්සනල් මේ මයින්ඩ් එක මම මේ කියන්නේ මේ අයිඩියා එක. එතකොට මොකද සමහරක් අය දැන් රෙසිඩෙන්ෂල් ඒරියාස් හැදෙන විදි වෙනස්. හරි. දැන් අපි බලගෙන කෙනෙක් මතක තියාගන්න ඕනේ දැන් යසිරු කියන එක එයා රෙජිස්ටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක්. මමත් රෙජිස්ටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක්. හැබැයි දැන් එතුමා ඉන්න කරන්ට් ලෙවල් එකයි ඔයා ඉන්න කරන්ට් ලෙවල් එකයි වෙනස් වෙන්න පුළුවන්. හරිද? නැත්තම් දැන් අපි මේ තියෙන මේකත් එක්කනේ බලන්නේ. knowledge එක මේ සමාදයි. knowledge එකත් එක්ක වෙනස්. ඔව්. දැන් මම දකින දෙයක් තමයි දැන් කොළඹ අවට සබබ්ස් වල රෙසිඩෙන්ෂල් ඒරියාස් කොහෙද ඩිවෙලොප් වෙලා තියෙන්නේ කියන එක. හරිද? ඒක එතකොට ඇත්තරම තියෙන්නේ එහා පැත්තෙන් ගත්තොත් දැන් නුගේගොඩත් ඇත්තරම ටික ටික කමර්ෂියලයිස් වෙගෙන එන්නේ. එතකොට කොළඹ අවට තියෙන ඔක්කොම නගර ටික ඇත්තරම කමර්ෂියලයිස් වෙගෙන එන්නේ.
එතකොට අනිත් පැති වලින් තියෙන්නේ තනිකරම මෙහෙන් ගත්තොත් බත්තරමුල්ල ඒරියා එකෙන් එහාට තියෙන මාළඹේ කඩුවෙල ওই පැති වලට තියෙනවා. එතකොට දැන් රෙසිඩෙන්ෂල් ඒරියාස් ඒ කියන්නේ අපි බැලුවොත් යක්කලට වෙනකන් වගේ හැදිලා තියෙනවා. මොකද අපි දැකලා තියෙනවා කොළඹ රස්සාවට යක්කල ඉඳන්ම වගේ එන අය අපිට හම්බෙලා තියෙනවා. එතකොට එහා පැත්තෙන් පිළියන්දල කැස්බෑව ওই පැති වලට ගිහිලා තියෙනවා. මෙහි අනිත් පැත්තේ වත්තල ඔය ඒ පැති වලට ගිහිලා තියෙනවා. එතකොට ඒ වගේ රෙසිඩෙන්ෂල් ඒරියාස් හැදිච්ච පැති වෙනම තියෙනවා. එතකොට ඒ වගේ පැති වලින් තමයි මම ඊළඟට ටච් කරන්නේ. මොකද මේ ගෙයක් හදලා කුලියට දෙන්න නම් මට ඒ වගේ තැනක් ලේසි. මොකද ඒක මාකට් කරන්න ලේසි. හරිද? ඒකින්ද. හැබැයිට ඇපාර්ට්මන්ට්ස් වලදී ওই කතන්දරේ ටිකක් වෙනස් වෙනවා. ඔයාට ටිකක් කාලයක් ඉන්න පුළුවන්. ඔයාට හෝල් කරන්න පුළුවන් නම් රියල් එස්ටේට් ඇපාර්ට්මන්ට් මේක ඇත්තටම ලොකු බෙනිෆිට් එකක් එනවා. හරිද? ඔය ප්‍රයිම් ලෑන්ඩ් එක උනත් ගත්තම ඔයා බලන්න ප්‍රොපර්ටි ඉන්වෙන්ටරි කියලා තියෙනවා. හරිද? බිලියන මයිද 23ක් ඒ වගේ තියෙනවා ඒකේ. ඒක කස්ටම් රිසීවබල්ස් බිලියන 14ක්. ඒගොල්ලන්ට තියෙන accounting terms වල ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මොකද කස්ටමර් ඇඩ්වාන්සස් උයි කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එකයි 30% පැන්නුවම තමයි ඒගොල්ලන්ට බුක්ස් වලට ඕක මේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකට ගේන්න පුළුවන්. ඉතින් එතකොට ඔය බිලියන 23 ඔතෙන්ට ආවොත් හිතන්න කොච්චර ඉන්කම් එකක් ඒගොල්ලන්ගේ එනවද කියලා. හරිද? එතකොට ඒ වගේ දේවල් හින්දා තමයි ඔතන ඔය තියෙන්නේ. එතකොට ඒකින්ද ඔයාට රියල් එස්ටේට් ගන්න වුණත් ෂෙයාර්ස් උනා දැන් අපිට ඉස්සර තිබ්බ එකනේ රීට් ටැග් වෙනුවට ආදේශකයක් විදිහට තිබ්බේ ඕසිස් රියලිටි එක. හරිද? අපි තනිකරම මෙයා රියල් එස්ටේට්ම අය ඕසිස් රියලිටි ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඩිවිඩන්ඩ් එක වෙන ඔක්කොම. දැන් ඊළඟට අරවත් ඒ වගේ ඩිවලොප් මොකද යා පෝට් සිටි එක කරනවා මේ ප්‍රොජෙක්ට් එක. දැන් ප්‍රයිම් ලෑන්ඩ්ස් උත් මේ පෝට් සිටි එකේ ප්‍රොජෙක්ට් ඒක නෑ පෝට් සිටි හෝම් ලෑන්ඩ්ස් උත් පටන් ගන්න. ආයි ඒ කියන්නේ දෙන්නම තරගෙට යනවා මේ already ICC පටන් ගන්න තියෙන එකක්. දැන් මේ තුන් දෙනාම පටන් ගන්න පෝට් සිටි එකේ. එතකොට ඇත්තටම රෝෂාන් ඔතන ඔහොම යනකොට ඕකේ මේ වහලා ඇත්තටම පැනික් වෙන්න එපා. මෙයා මේ අපි දකින දේවල්. හරිද? දැන් USA වල සබ්ප්‍රයිම් මෝර්ගේජස් ආවේ ඔය ඇපාර්ට්මන්ට් වල ප්‍රශ්නත් එක්ක ආවේ. ඇපාර්ට්මන්ට් මෝර්ගේජස් උත් එක්ක. හරිද? ඒතකොට දැන්ට ලංකාවේ අපි එක ක්‍රයිසිස් එකක් ආව ඇපාර්ට්මන්ට්ස් හින්දා. හරිද? එතකොට ඒකෙදී ප්‍රධාන වශයෙන් කම්පැනියකුත් බංකොලොත් වුණා. The Finance එකයි ඊට පස්සේ Blue Ocean හරි Blue Mountain කියලා මොකක් හරි ෆර්ම් එකක් මෙයා වුණා. Blue Mountain. මේ ඊළඟට මේ The Finance එකට පස්සේ Blue Mountain එකේ ওই ප්‍රශ්නය ආවා. Blue Mountain තමයි අර MC එක ඉස්සරහා ඉඩමක් දීලා හෙලිකොප්ටර්ස් ඒකනේ දැන් මේ මම හිතන්නේ ප්‍රයිම් ලෑන්ඩ් ලගාතේ highest bid එකක් දීලා එතකොට ඒ වගේ ආවා. එතකොට ඒ වගේ crisis level වලදී ඔය apartment වල sale එක අඩු වෙනවා. හරිද? මොකද supply එක වැඩි එතකොට. හරිද? අන්න ඉන්වෙස්ටර් කෙනෙක්ට සල්ලි ටික තියාගෙන ඉඳලා ওই ටිකේ දැන් යා already දැන් මං කිව්වා අර 10 මිලියන් එක හම්බුණා නම් මම මිලියන 3ක් 4ක් උපරිම 3ක් විතර වේදම් කරලා බිස්නස් එකක් පටන් ගන්න. හරිද? ඒකට මම එකෙන් 30% විතර earn කරගන්න දන්න බිස්නසස් මං ගාව තියෙනවා. ඒකට අපි ඒකට දානවා. ඊට පස්සේ ආයි තව මිලියන 5ක් විතර දාන්න පුළුවන් මේකට මේ මාකට් එකේ ජෝන් කීල්ස් එකේ දාලා S2 පියාගෙන ඉන්න බුණා. හරි බයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හරිද? මොකද ඒකේ දැන් එක්ස්පෝර්ට් මාකට්ස් ගැන අපි කතා කරනවා. ඒතකොට එක්ස්පෝර්ට් වැඩි වෙනවා කියන්නේ කන්ටේනර් වලින් යන්නේ. කාඩ්බෝඩ් පෙට්ටියක් ගියම මේ ඒතකොට ජෝන් කීල්ස් එකට ඇත්තටම මේ මාකට් එක ඕපන් වෙනවා. මොකද කන්ටේනර් ටර්මිනල්ස් දෙකක් තියෙනවා. ලංකාවේ පළවෙනි ප්‍රයිවටයිස් මේ කන්ටර්මිනල් එක තියෙන්නේ මේ ජෝන් කීල්ස් එකට. ඊට පස්සේ ඊළඟට ලංකාවේ ලොකුම මේ ෂිප්ස් ගන්න පුළුවන් මේ කන්ටේනර් ටර්මිනල් එක තියෙන්නේ මේ ඒකේ 30% මේ මැනේජ්මන්ට් එකයි ඕනර්ෂිප් එකයි ටික දෙන ජෝන් කීස්. ඒතකොට යාට මාකට් එක තාම මෙයනවා එක්ස්පෝර්ට් මෙයනවා. ඒතකොට ඒකට දාන්න. ඊළඟට ඔය කිව්වා වගේම මේ රියල් එස්ටේට් බලාගෙන ඉන්නවනම් අන්න දැන් මේ කාලේ පොඩ්ඩක් ඩිමාන්ඩ් එක වැඩි නම් ඔන්න පොඩ්ඩක් මම කියන්නේ රියල් එස්ටේට් වල දානවා නම් හරි නැත්නම් මේක වැරදියට ගන්න පුළුවන් මේ මාකට් ක්‍රෑෂ් එකක් එන්න පටන් ගන්නවා කියලා. හරිද? අපි ඉන්වෙස්ටර්ස්ලා ඉදිරියට අපිට බලන්න එනවා. මොකද මේක මේ කැපිටලිස් මාකට් එක ගන්න හැයි කැපිටලිස් වර්ල්ඩ් එකක අපි ඉන්නේ. ඒතකොට අපිට ඕවා බලන්න වෙනවා. හරි. එතකොට අන්න ඩිමාන්ඩ් එක වැඩි නම් ටිකක් FD ටිකක් දාලා negotiable rates ගන්න පුළුවන්. FD එකක් දාගෙන ඉන්න අර supply ඕවර් supply වෙනකම් පොඩ්ඩක් මේ prices ටික යටට එනකම්. එතකොට ඒකෙදි අපිට මේ buy කර ගන්න පුළුවන්. එතකොට ඒව තමයි අපි හිතන්න ඕනේ. හරිද? ඉන්වෙස්ටර් කෙනෙක් විදියට අපි හිතන්න ඕනේ. ඒ වගේ මයින්ඩ්සෙට් එකක් අපි හදා ගන්න ඕනේ. හරි මේ කාලේ ඩිමාන්ඩ් එක වැඩි. දැන් එතකොට මම ගන්නකොට මේක ඕවර් ප්‍රයිස් වෙන්න පුළුවන් නේ. දැන් අපි හැම වෙලේම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන්නේ. එතකොට මේවත් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරන්න පුළුවන්. එතකොට අපි ෂෙයාර් එකක් තෝරගන්නා වගේම මේ අනිත් දේවල් වලත් අපිට කරන්න පුළුවන්. දැන් ඕක අපේ එක කාලයක් තිබ්බා
ඕක ඔස්ට්‍රේලියාවල ලොකුටම තිබ්බා. මොකද මගේ අයියා තේ ෆීල්ඩ් එකේ හිටපු හින්දා මම දන්නවා. මේ printing press වල ආව crisis එකක්. හරිද? හැමෝම මේ press දාගෙන ගියා. ඊට පස්සේ ඔක්කොම ඒ මාකට් එක crash වෙලාම ගියා. ඊට පස්සේ අන්තිම survive වෙච්ච අය ඇත්තටම අඩුයි. ඊට පස්සේ දැන් ලංකාවේ මම අත්දැක්ක දේ අපි මේ හිතන්නේ නැති businesses හරි මගේ business වලට ටික සම්බන්ධ වෙච්ච ඉඳ දන්නවා. එතකොට ඔය මේ පොඩි businesses මේ මොනවාද පිටි අපි හිතන්නේ නැහැ ඉතින් අප පිටි ඔය දැන් අපි ධම්මික මහත්තයාත් එක්ක රෙන්ට් වුණානේ හෙලිස් එකේ එහෙම තියෙනවා. ඒතකොට ඒකෙත් ඇත්තටම හතු පිපෙනා වගේ ලොකු මේ ඩිමාන්ඩ් මේ කියන්නේ ලොකු මේකක් මේ සප්ලයි එකක් එන්න ගත්ත පිටි වලින්. හරිද? පිටි හදන අය හැම වෙලේම එන්න ගත්තා දිගටම මෙයාලා අන්තිමට ඒකෙත් පොඩි ඕවර් සප්ලයි එකක් ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක පොඩ්ඩක් අඩු වෙලා ඊට පස්සේ හාල් ප්‍රයිස් එක උඩට යනකොට මේගොල්ලන්ට දෙන්න බෑ ලොකු අය ඒකේ අල්ලන් හිටියා ඒ ප්‍රයිස් එක තනක ප්‍රයිස් එකක කී ප්ලේයර්ස්ලා ටික. ඒතකොට අනිත් පොඩි අයට එතන සර්වයිව් වෙන්න අමාරු වුණා. ඊට සමහර කම්පැනිස් වැටුණා. හරිද? ඒතකොට බැංක්‍රප්ට් වෙච්ච කම්පැනිස් තියෙන. ඉතින් ඒ වගේ දේවල් වෙලා එහෙම ගියා. හරිද? හැබැයි දැන් ආපහු ටිකක් අර කම්පිටිෂන් එක අඩු වෙච්ච හින්දා දැන් ඇත්තටම මේ ටිකේ සර්වයිව් වෙලා හිටපු කම්පැනිස් ටික මේ බේරිලා තියෙනවා ඒකෙත්. ඒතකොට ඒ වගේ දේවල් ඇත්තටම වෙනවා. ඉතින් ඕවා අපි අයිඩියා එකේ බලන්න විතරයි ඕනේ. ඒතකොට ඒ වගේ දේවල් වලදී අපිට සල්ලි ආයෝජනය කරන්න ගන්න පුළුවන්. එතන දැන් අපි දන්නයි ඉන්නවනේ රොෂාන් මේ කාර් නැගිල්ලට වෙහිකල් මාකට් එක නැගිල්ලට FD එක දාලා වෙහිකල් ආයි ගෙන්නනකම් මම බ්‍රෑන්ඩ් නිව් එකක් තමයි ගන්න කියලා ඒකේ වෙනවා කියලා ඒ FD එකෙන් මේ ගිහිල්ලා හිටපු අය ඔයා බැලුවොත් මට එක ස්ටොක් බ්‍රෝකරින් ෆර්ම් එකකදී පික්මි එකේ මේකක් රිසර්ච් රිපෝට් එකක් හම්බ වුණා. එතකොට ඒකෙදී එයා ඒගොල්ලෝ ඇනලයිස් කරලා තිබ්බේ දෙක. කෙනෙක් කම්පැනියා මේ ඕන් කාර් එකක් යූස් කරනවට වැඩිය පික්මි එකේ වාහනයක් යූස් කරන එකේ යාට තියෙන බෙනිෆිට් එක. හරිද? අරෙන් කාර් එකට යන ලීස් පේමන්ට් එක අඩු වෙනවා. ඊට පස්සේ අවైలබිලිටි එක තියෙන මේන්ටෙනන්ස් කොස්ට් එක අඩු වෙනවා. ඊට පස්සේ මොනවාද ඉන්ෂුරන්ස් පේමන්ට්ස් ටික අඩු වෙනවා. එතකොට රෙවෙනියු ලයිසන් වලට කියන්නේ ඔය ඔක්කොම කොස්ට් ටික හදලා එහෙම එයා කරේ ඊට ෆුවල් වලට යන ගණන් ඒ ඔක්කොම මෙයාට බැලුවම මේක ලාභයි කියන එක තමයි ඊට පස්සේ එතන එයා කන්ක්ලූෂන් එක කරන් තිබ්බේ. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම තියෙනවා. මාකට් එකේ අපිට බාන්න වෙතුටි. ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට අපිට ওই වගේ දේවල් බලාගෙන ඉඳලා අපිට හරියට තමන්ගේ සල්ලි ටික එතකොට ආයෝජනය කරගන්න පුළුවන්. හරිද? මොකද හැමෝම කරනවා කියලා අපි කරන්න ඕනේ නැහනේ. අපිට එතකොට මෙතනදී මේක වැඩිවීමක් තියෙනවනේ අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් රොෂාන්. බොහොමත් ස්තුතියි අසිරු. අද දවසෙත් ඇවිල්ලා ඔයාගේ විශේෂයෙන්ම ව්‍යවසායකත්වයේ පැත්තෙන් ගොඩක් එක්ස්පීරියන්ස් උත් තියෙනවා. ඒත් එක්ක ස්ටොක් මාකට් එකේ එක්ස්පීරියන්ස් උත් එක්ක තමයි මේ වැඩසටහන ඔබට ගෙනාවේ. ඉතින් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒත් එක්කම අමතක කරන්න එපා. මේක ඔල්රෙඩි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරන්න. මම හිතන්නේ ගොඩක් අපි කතා කරා වීඩියෝ එකක් දිගත් ඇති. මෙතන වෙනකම් බලාගෙන ඉන්නවා නම් ඊළඟට ඔයා ස්ටොක් මාකට් එක ගැන ඉගෙන ගන්න ආස මොන වගේ ටොපික් එකක්ද කතා කරන්න ඕනේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අසිරු බොහොමත් ස්තුතියි සම්බන්ධ වුණාට නැවතත් අපිත් එක්ක. Thank you රොෂාන්.